ගමක් ඇතුලේ හැංගුණු ලස්සන පුංචි පාරාදීසයක් හොයාගෙන තමයි අද අපි මේ යන්නේ. අද අපි ඉන්නේ රාජාංගනේ. රාජාංගනේ කියන්නේ මෙන්න මේ වගේ ලස්සන ගස් වලින් වටවුණු ග්‍රාමීය ප්‍රදේශයක්. ඉතින් අද අපි යන්නේ මේ රාජාංගනේ ජලාශය බලන්න. රාජාංගනේ ජලාශය වන්දරට 6ක් විවෘත කළා කියලා හිතාන තමයි අපිත් ආවේ. ඒ වුණාට ඇත්තටම අවිත් බලද්දී රාජාංගනේ ජලාශය වන්දරට 8ක් විවෘත කරලා. මම කලින් කිව්වා වගේ මේ ග්‍රාමීය ප්‍රදේශයේ ජීවනාලි තමයි රාජාංගනේ ජලාශය. මොකද කුඹුරක් කරේ ගානා සම්පෝෂිත කරන්නේ මෙන්න මේ ජලාශය තියෙන වතුරේ. රාජාංගනේ පිහිටීම ගැන කිව්වොත් එimhe රාජාංගනේ පිහිටලා තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කයට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමක් විදියට. එක පැත්තකින් රාජාංගනේ ජලාශය කුරුණෑගල දිස්ත්‍රික්කයටත් අනිත් පැත්තෙන් රාජාංගනේ ජලාශය අනුරාධපුර දිස්ත්‍රික්කයටත් අයිති වෙනවා. ඔයාලට මොනවද ඕනේ? ස්ට්‍රෝබෙරි. චොක්ලට් තියෙනවද? චොක්ලට් එක ස්ට්‍රෝබෙරි. දන්න තරමින් රාජාංගන ජලාශය හදලා තියෙන කලාය හරස් කළ 1964 දී වගේ. රාජාංගනය කියන්නේ නිතරම වැස්ස ලැබෙන තිත් කලාපයක් නෙමෙයි. ඉතින් ඒ වගේ වියලි කාලගුණයක් තියෙන කාලයක සාලිය කුමාරයා සහ අශෝක කුමාලා කුමරිය මෙහෙ ඇවිල්ලා හැංගිලා හිටිය කියලා ජනප්‍රවාදයේ කියනවා. සාලිය කුමාරයා සහ අශෝක කුමාලා කුමරිය හොයාගෙන ආපු දුටුගැමුණු රජතුමාට ඔවුන් දෙදෙනාම රාජාංගන ප්‍රදේශයෙන් හමු වෙනවා. එවකට ඔවුන් දෙදෙනා මේ ප්‍රදේශයේ ඉතාමත් ස්වයංපෝෂිත ප්‍රදේශයක් බවට පත් කරලා තිබුණ නිසා දුටුගැමුණු රජතුමා මේක රාජාංගනයක් එහෙම නැත්නම් රජ මිතුරක් වගේ කිව්වා කියනවා. අන්න එහෙම කිව්ව නිසා මේ ප්‍රදේශයට රාජාංගනයක් කියන නම වැටුණා කියලා තමයි ජනප්‍රවාදයේ එන්නේ. දන්න තරමේ රාජාංගනේ වාන්දොට විවෘත කරන්නේ කාලයකට සැරයක්. ඒ විවෘත කරන කාලෙට මෙන්න මේ වගේ ලස්සන දසුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඈතින් පේන කන්දේ වසභ රජුගේ පුත්‍රයා තමන්ගේ මව සිහි කිරීමට චෛත්‍යයක් හදලා තිබුණා කියලා කියනවා. නමුත් දැන් නම් ඒක අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක විනාශ වෙලා ගිහිලා තියෙන්නේ. රාජාංගන ජලාශයට මේ උඩ තියෙන පාරට අමතරව පල්ලෙහා තියෙන පාරෙන් යන්නත් පුළුවන්. හැබැයි ඒ පාරේ යන්න බෑ මේ දවස්වල වාන්දරට විවෘත කළා නිසා ඒ පාර වහලා තමයි තියෙන්නේ. ඔයාලට රාජාංගන ජලාශය බලන්න යන්න ඕන නම් Google Map එකෙන් search කරලා ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්. ඉතින් යන හැමෝටම ආදරෙන් මතක් කරන්නේ ලස්සන පරිසරයට කිසිම හානියක් කරන්නේ නැතුව පිය සටහන විතරක් ඉතුරු කරලා මතක සටහන් ගොඩක් අරන් එන්න කියලා. මේ තමයි අපේ ගමන් සටහන. ඔයාලා අපේ වීඩියෝ බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. bye bye.